බෝසතාණන් වහන්සේ රජගහනුවර සිට උරුවෙල ජනපදයෙහි සේනානී නම් නියම්ගම කරා පැමිණුණා. ඒ ජනපදය අසලින් සුදු සුදු වැලිතලා සහිත සුන්දර නේරංජරා නදිය ගලා බසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහිල් ගස්වලින් යුක්තයි. පිණු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දවදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක්දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත්වලින් දත් ගටාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීරිය කළා. එවිට මුළු සිරුරින්ම දාඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීරිය කළා.